හැමෝටම අයිබෝන් ඔන්න අදත් මම ගෙනල්ලා තියෙන්නේ පෝන් සම්බන්ධවම වැදගත් කතාවක්. ඒකට අපි කියනවා පෝන් ප්‍රමෝෂන්. පෝන්ට උසස් වීමක් ලබා ගැනීම. හරි. දැන් මම මේ පෙන්නලා තියෙන්නේ පෝන්ලා විතරයි මගේ බෝඩ් එකේ ඉන්නේ. ඒ වගේම කින්ලා දෙන්න ඉන්නවා. මම කින්ලා දෙන්නවා අයින් කරේ නැහැ. මොකද බෝඩ් එකකින් කින්ව කපලා අයින් කරන්න බැරි නිසා. හරි. දැන් B ෆයිල් එකේ B7 දක්වාම පෝන් කෙනෙක් ගිහිල්ලා ඉන්නවා. ඔයාලට පේනවනේ ඒක. ඒතර ඒ පෝන් යන්න මේ B ෆයිල් එක දිගේම යන්නවා කියලා එකක් නැහැ. ඒ ෆයිල් එකේ ගිහිල්ලත් B7 වලට ඇවිල්ලා තියෙන්න පුළුවන්. වෙනස් ෆයිල් එකක ගිහිල්ලත් තව ඉත්තෝ කපාගෙන ගිහිල්ලා එහෙම එන්න පුළුවන් නේද? කොහොම වුණත් දැන් එයා B7 වල ඉන්නේ. දැන් white ඇදීම තියෙන්නේ white move එක තියෙන්නේ. එයාට ඕන නම් තව එකක් ඉදිරියට එයාගේ පෝන්ව දාන්න පුළුවන්. හැබැයි එතනින් එහා එයාට යන්න බෑ. ඒ කියන්නේ එයාට යන්න තියෙන උපරිම දුරට තමයි මේ යන්න යන්නේ. හරි. white pawn කෙනෙක් නම් 8 වෙනි රෑන්ක් එකට 8 රෑන්ක් එකට යන්නයි යන්නේ. black pawn කෙනෙක් නම් එයාගේ යන්න පුළුවන් උපරිම මේ රෑන්ක් එක තමයි පළවෙනි රෑන්ක් එක. ෆස්ට් රෑන්ක් එකට එයාට එන්න පුළුවන්. එහෙම නෙවෙයි කතාව යන්නේ. හරි. මෙන්න මේ අවස්ථාවට තමයි pawn promotion කියලා වැඩක් වෙන්නේ. ඔයාට අයිතියක් තියෙනවා පෝන්ව දැන් B8 ස්ක්වයර් එකට යන්න යන්නේ. B8 වලින් පෝන්ව තියලා ඔයාට queen, rook, bishop, knight කියන ඉත්තු හතර දෙනාගෙන් කැමති ඉත්තෙක් ගැනීමේ අවස්ථාවක් හම්බෙනවා. පෝන්ට උසස් වීමක් හම්බෙනවනේ. ඒතර ඔයාගේ පෝන් එතනින් තියන්න බෑ. පෝන් වෙනුවට මේ ඉත්තු හතර දෙනාගෙන් එක්කෙනෙක් ඔයාට ගන්න පුළුවන්. ගොඩාක් ළමයි ඉතින් පුංචි ළමයි කැමති queen-වම ගන්නනේ. queen-ට බලය වැඩි නිසා. queen-වම ගන්නවා කියලා එකක් නැහැ. rook, bishop, knight මේ තුන් දෙනා වුණත් ගන්න පුළුවන්. සමහර අවස්ථා එනවා queen-වම queen ගන්නවට වඩා අනිත් ඉත්තු තුන් දෙනාගෙන් එක්කෙනෙක් ගැනීමේ වාසියක් එන්න පුළුවන්. ඒවා අපි ඉස්සරහට කතා කරමු. හරි. දැන් ඔන්න මම queen ගත්තා කියලා හිතන්න. හරි. queen ගත්තාන් පස්සේ දැන් මේ ගේම් එකේදී නම් ඔන්න check වෙනවා කියලා එකක් එනවා. මම checkmate සම්බන්ධව තව වීඩියෝ එකක් කරලා නැහැ. ඉස්සරහට මම ඒ දේවලුත් කරනවා. එතකොට ඔයාලට මේ ක්‍රමයෙන් chess ක්‍රීඩාවේ ඉදිරියටම ගමන් කරන්න පුළුවන්. මම මේක නිසා අදින්නම්. ඊට පස්සේ ඔන්න white නැවත මේ D5 වල ඉන්න pawn ඉදිරියට ගෙනියනවා කියලා අපි හිතමුකෝ. ওই විදියට. ඔන්න ඔහොම. white ඇද්ද black ඇද්ද white ඇද්ද black ඇද්ද. මේ විදියට යන්නේ. දැන් white move එක තියෙන්නේ. එයාට පුළුවන් මේ D7 වල ඉත්තවත් D7 වල ඉන්න pawnවත් තව එක කොටුවක් ඉදිරියට දාන්න. හරි. ඒ දැමීමේදීත් හරි. එහෙම දාද්දිත් queen කෙනෙක් ලබා ගැනීමේ chance එක තියෙනවා. සමහර වෙලාවට හිතෙනවා queenලා දෙන්නෙක් ගන්න බෑනේ. ඒ ළමයි හිතන දෙයක් මම මේ කියන්නේ. queenලා එක්කෙනෙක් දැනටමත් ඉන්නවනේ. එතකොට ආයි තව queen කෙනෙක් ගන්න පුළුවන්ද කියලා පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම එකක් නැහැ. pawnලා 7 දෙනාගෙන් 7 දෙනාම අපි හිතමු pawnලා 8 දෙනා කියලා 8 දෙනාවම උනත් queenලා කරගන්න පුළුවන්. එහෙම කරන්න ඉතින් games වල අර ප්‍රායෝගිකව එහෙම වෙනවා අඩුයි. අපි හිතමුකෝ pawnලා 3 දෙනෙක් ගෙනහිල්ලා queenලා 3 දෙනෙක් කියලා. එහෙම කරගැනීමේ අවස්ථාවක් ඔයාට තියෙනවා. හරි? එක queen කෙනෙක් හිටියා කියලා එහෙම හිතන්න දෙයක් නැහැ. එතකොට දැන් queenලා කොහෙන්ද හොයන්නේ කියලා ප්‍රශ්න එනවා නේද? දැන් chess තරගාවලියකදී ඉතින් එහෙම queen කෙනෙක් අවශ්‍ය වුණොත් ඔයාට පුළුවන් එතන ඉන්න chess විනිසුරුවරයෙක්ට කතා කරලා queen කෙනෙක් ඉල්ල ගන්න. එයාලා දෙනවා මම මේ පුංචි ළමයිට කිව්වේ. හරි? අපි ඉදිරියට යමු. දැන් ඉතින් pawn promotion වීම පිළිබඳව ඔයාට තේරෙනවා ඇති. මම මේකේ පොඩ්ඩක් pawn promotion යද්දී වෙනස් කරගන්නම්. මෙන්න මේ විදිහට රුක් කෙනෙක් මම ගන්නම්. queen එක ගන්නේ නැතුව තව ඉත්තු ගන්නවා කියලා පෙන්වන්න. අපි ඉදිරියට යමු. දැන් මේ වගේ අවස්ථාවක් ගන්න. මෙවැනි අවස්ථාවක් මම හදලා තියෙන්නේ. දැන් pawnට ඉස්සරහටම ගිහිල්ලා විතරක් නෙමෙයි pawn promotion ගන්න පුළුවන්. හරි ඉත් එක්ක කපන ගමන්ම pawn promotion යන්නත් පුළුවන්. ඔන්න බලන්නකො. මම එතන හිටිය නයිට්ව කපන ගමන් තමයි මගේ queen එක ගත්තේ. එතකොට ඉතින් අපි කරන්නේ සාමාන්‍යයෙන් බෝඩ් එකේ අදීදී pawn ගෙන් නයිට්ව කපනවා. ඒතර නයිට් බෝඩ් එකෙන් එළියට යනවනේ. ඒ වගේම මේ pawn උත් එළියට ගිහිල්ලා ඔයා pawn promotion කරන ඉත්තව බෝඩ් එකට එනවා. B8 ස්ක්වයර් එකට තමයි.
දැන් මම මේ වෙලාවේ C8 අදින්න ගියා නම් ඒකනේ චෙස් වල ඉතින් හොඳට කල්පනා කරලා අදින්න ඕන කියලා කියන්නේ. C8 වලට මම ඇදලා ක්වීන්ව ගත්තා නම් එයාගේ නයිට් කෙනෙක් ඉන්නවා. ඔයා දැන් නයිට් යන හැටි ඉගෙනගෙන තියෙන්නේ. මගේ ක්වීන්ව කපලා දාන්නත් පුළුවන්. ආ. ඒතර ඉත් එක්ව කපලත් පෝන් ප්‍රොමෝෂන් යෑමේ හැකියාව තියෙනවා. මම හිතනවා දැන් පෝන් ප්‍රොමෝෂන් වීම සම්බන්ධවත් ඔයාට අවබෝධයක් එන්න ඇති. අපි ඉදිරි වීඩියෝස් වල තව දුරටත් චෙස් වල ඉදිරියට යමු. එහෙනම් හැමෝටම අයබෝවන්